මේ ශාකය පිළිබඳවත් අපේ ජය වික්‍රමසිංහගේ අසා දැනගන්න. අපේ දේශීය වනාන්තරවල සහ විශේෂයෙන් මේ අපිට ආවේනික පුරන මේ වතුරාන් කියලා සංකල්පය. ඒක මේ ප්‍රදේශයේ බුලත්සිංහල ප්‍රදේශයේ සහ හොරණ ප්‍රදේශයේ තියෙන වතුරාන් කියන. ඒ වතුරාන් ආශ්‍රිත විශේෂයෙන් හැදුනේ ඒ වගේම කඳු ආශ්‍රිතවත් අපිට දකින්න පුළුවන්. සංකතර වර්ග 16ක් අපිට ලංකාවේදී හම්බ වෙනවා. මේක ඒකදේශීය ශාකයක් නෙමෙයි අපේ කලාපයේ අනිත් රටවලත් දකින්න පුළුවන්. සමනලුන්ට වගේම පරාග පෝෂිතයින්ට හොඳ ආහාර. වැස්සන්ට, බබරුන්ට, දෙබරුන්ට මේ සියලු දෙනාටම මේ ආහාර සපයනවා. මේ දම් පාට සහ රෝස පාට මල් වර්ග දෙකම පිපෙනවා. ඒ වගේම තමයි මේක ඒකාන්තර මේ සම්මුඛ පත්‍ර තියෙන ශාකයක්. මේක පඳුරු ශාකයක් හැටියට තමයි තිබෙන්නේ. දැන් අපේ වැසි වනාන්තරවල ඉහළ ස්තරය තියෙනවා. ඊට පස්සේ මේ උප ස්තර තියෙනවා. මේ තෙවෙනි උප ස්තරයේ වගේ තමයි මේ ශාක ගොඩක් තියෙන්නේ. සහ මේක ඌණ භාවිත පළතුරක් හැටියට සපුනි භාවිතා වෙනවා. මේ ගෙඩි හරි මිහිරි පළතුරක්. ටිකක් මාංශල ගතියම අඩු වුණත් ආහාරයට ගන්න පුළුවන් පළතුරක් සහ අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච ශාකයක් වෙනවා. ඔය අපේ පළාත්වල දැන් කමතේදී භාවිතා කළ බෝලත්ත කියලා එකක්. අර මැඩුවන් ටික එහාට මෙහාට කරන්න, බැට එකතු කරගන්න. ඒ පාවිච්චි කරනකොට මේ කෝටු තමයි පාවිච්චි කළේ. දැන් වෙනත් පළාත්වල වන ඉදල ශාකය පාවිච්චි කරලා. නමුත් අපේ පළාත්වල මේ ශාකය මේ ඉති තමයි පාවිච්චි කළේ. ඒ වගේම දැන් නිදුල් පිරිමදින ඉස්සර විශේෂයෙන් ඉදල් තිබුණේ නැහැ. මේ ශාක මිටියක් හදාගෙන තමයි නිදුල් අතු ගෑම් සිද්ධ කළේ. ඒ මොකද මේ ශාකයේ කෝටු හරි ශක්තිමත්. එතකොට මේවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. සහ අපිට දේශීය වශයෙන් හරි වැදගත් වෙනවා. මොකද මේ බ්ලූ ටයිගර් වගේ සමනලයේ දාරක ශාකයක් වෙනවා. ඒ බිත්තර දැන් ඉතින් මේ ශාක අහිමි වුණොත් අපේ පරිසරයේ අපිට වෙන්නේ මේ පරිසරයේ සමතුලිතතාවය බිඳී යනවා. ඒක නිසා මෙවැනි ආදර්ශකයක මේ ශාක රෝපණය කරලා මම හිතන්නේ තරුණ පරම්පරාව සහ සමාජය දැනුවත් කිරීම ඉතාම වටිනවා. ඉතින් බොහොමත් ස්තුතියි අපිට පොඩි දැනුම් බෙදා ගත්තට.